ඉතින් අපි CAC එකේ ට්‍රේඩ් කරද්දී මේ ඉකෝසිස්ටම් එකේ ඉන්නවලලා ඉන්න අපිට පේන සහ නොපෙනෙන ස්ටේක් හෝල්ඩර්ස්ලා පිරිසක් ඉන්නවා. සමහර ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා අපිට කවදාවත් මුණ ගැහෙන්නේ නැහැ යාළුව. සමහර අයව අපිට හැමදාම වගේ හම්බ වෙනවා. මේ ඔක්කොම කට්ටිය CAC ට්‍රේඩින් ඉකෝසිස්ටම් එකට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් කරනවා. එයාලා ගැන ඔයාලා දැනගන්න ඕනේ CAC වල ට්‍රේඩ් කරන්න ප්ලෑන් එකක් තියෙනවා නම්. මේ ස්ටොක් එක්ස්චේන්ජ් ඉකෝසිස්ටම් එක හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකක් කියන්නේ හරියට මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. උඩින් පේන පොඩි දේවල් ටිකකට වඩා වතුර යට තව හැංගිලා වගේ එහෙම නැත්නම් අපිට බැලු බැල්මටම පේන්නේ නැති ගොඩක් අය ඉන්නවා. ඉතින් අයිස්බර්ග් එකේ උඩින්ම ගත්තොතින් අපිට උඩින්ම ඉන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එක. CAC එක තමයි ඇත්තටම මේ ඉකෝසිස්ටම් එකේ ප්‍රයිමරි එන්ජින් එක සහ ගොඩක් තැන්වලදී ෆ්‍රන්ට් ෆේස් කරන ඉන්ස්ටිටියුෂන් එක වෙන්නේ. ඔයා CAC එකේ ට්‍රේඩ් කරන්න account එකක් හැදුවොතින් ඒක ඔයා හදන්න ඕනේ ස්ටොක් එක්ස්චේන්ජ් එක through. ඒ වගේම තමයි companies general public එකට share sell කරන්න ආවත් එයාලත් එන්න ඕනේ මෙන්න මේ ස්ටොක් එක්ස්චේන්ජ් කියන entity එක හරහා. ඉතින් ස්ටොක් එක්ස්චේන්ජ් එක තමයි මේ ඉකෝසිස්ටම් එකේ වැඩියෙන්ම ෆ්‍රන්ට් ෆේසින් කරන ඉන්ස්ටිටියුෂන් එක වෙන්නේ. ඉතින් මේ ස්ටොක් එක්ස්චේන්ජ් කියන entity එක තමයි ඇත්තටම මේ ඉකෝසිස්ටම් එකේ ඉන්න අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ලත් එක්කලා කෝඩිනේට් කරලා share exchange operation එක ගානට ස්මූත්ලි කරන්නේ. ඊට අමතරව ගත්තොතින් shares trade කරන්න buyers ලව සහ sellers ලව bridge කරන්නෙත් මෙන්න මේ CAC කියන entity එක. orders match කරනවා වගේ ගොඩක් දේවල් මෙන්න මේ stock exchange entity එකෙන් තමයි කරන්නේ. stock exchange එකට ගොඩක් supportive stakeholders ලා හිටියට stock exchange එක මේ ecosystem එකේ primary engine එක විදියට වැඩ කරනවා කිව්වොතින් ඒක හරි. ඉතින් CAC එකෙන් primary task එක විදියට කරන්නේ matching engine එක maintain කරන එක. හැබැයි CAC එක මේ ecosystem එකේ ඉන්න අනිත් ඔක්කොම stakeholders ලත් එක්කලා ගොඩක් connected.